ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ නවතුන නිමවුම මේ තමයි ලංකාවේ ඉදිවුණ වැඩිම පහසුකම් සහිත සහ තාක්ෂණයේ අති දියුණුම ඉංජිනේරු පීඨය ජපුර ඉංජිනේරු පීඨය. කොට්ටාව මධ්‍යකොට සුන්දර පරිසරයක තමයි මේ අලුත් ඉංජිනේරු පීඨය පිහිටලා තියෙන්නේ. ඇතුළු වෙද්දිම තියෙන අපූරු වටපිටාව නිසා විශ්වවිද්‍යාලයට එන ඕනම කෙනෙකුගේ මනසට දැනෙන්නේ උතුම් සහනයක්. මේ වෙලාවකට අපේ රටේ විශ්වවිද්‍යාලයක් කියලා හිතනවා. අක්කර 10ක භූමි ප්‍රමාණයක එක පෙළට පිහිටලා තියෙන සිත් ඇද ගන්නා සුළු ආකෘතියකට නිර්මාණය කරලා තියෙන ගොඩනැගිලි පෙළ මින් පෙර කිසිදු විශ්වවිද්‍යාලයක දැක නැති දසුණක්. සිවිල් ඉංජිනේරු, පරිගණක ඉංජිනේරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු වශයෙන් පවතින මේ හැම ගොඩනැගිල්ලක්ම පාලම්මකින් එකින් එක යාකර තිබීමත් විශේෂත්වයක්. අපි මුලින්ම ගියේ විදේශ විශ්වවිද්‍යාලයක ස්වරූපය ගත්ත බෝඩ් රූම් එකට. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිවුණ ඉංජිනේරු පීඨය අනුකූල විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව හාත්පසින්ම වෙනස්. මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා ඉංජිනේරු පීඨයේ ආචාර්ය උදිත විජේවර්ධන මහතා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ ඉංජිනේරු පීඨයේ නිමවුම මොන ආකාරයෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ බිල්ඩින් කම්ප්ලෙක්ස් එකයි ඒකේ ෆැසිලිටිස් ඔක්කොම ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ස්ටේට් චාර්ටර් ප්‍රොජෙක්ට් එකකට ගමන් ඉදුනේ. මොඩර්න් ෆැසිලිටිස් සමග ළමයින්ගේ පහසුව සඳහා බැඩ්මින්ටන් කෝට් එකක්, ජිම් එකක්, සෙකන්ඩ් ටීම්ස් අපේ අනාගත පරපුර සඳහා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එඩියුකේෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටම වෙන්වන පහසු විවේක ගන්න ස්ථාන. මේ පෙර විශ්වවිද්‍යාලයක දැක නැති අති නවීන තාක්ෂණියොත් ශ්‍රවණාගාරය. ඒ වගේම විවේකීව ඉන්න වෙලාවට කාලය ගත කරන්න පුළුවන් මේ වගේ තැනුත් මේ අලුත් ඉංජිනේරු පීඨය තුල තියෙනවා. විශ්වවිද්‍යාල සිසුන් කියන්නේ කලාවට ආදරය කරන පිරිසක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ අලුතින් ඉදිවෙච්ච ඉංජිනේරු පීඨයේ කලාවට ආදරය කරන අය වෙනුවෙන් වෙන්වෙච්ච තැන තමයි මේ. එළිමහනේ ප්‍රසංගයක් පවත්වන්න. ඒ වගේම සින්දුවක් කියලා විනෝද වෙන්න පුළුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වල තමයි මේ. මේ පුස්තකාලය නම් වෙනස්ම විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නිදහසේ ඉගෙනීම් කටයුතු සිදු කරන්න පුළුවන් සුව පහසු දේශන ශාලා. අන්තර්ජාතික ප්‍රමිතිය නිර්මාණය වුණ පරීක්ෂණාගාර. මේ තමයි ෆුඩ් කෝට් එක. 2016 වසරේ නොවැම්බර් මාසයේදී සිසුන් 120කින් යුතු පළවෙනි කණ්ඩායම අපි අත්ලත් කරගන්න ලැබුවා. එවකට ඉංජිනේරු පීඨයේ සියලු අධ්‍යයන කටයුතු සිදු කරනු ලැබුවේ රත්මලානිය පිහිටි තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක සිටයි. 2026 ජනවාරි 22 වෙනි දින මෙම නව ගොඩනැගිලි පරිශ්‍රය නිල වශයෙන් විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් සමගම ඉදිරි වසර කිහිපය තුළ කණ්ඩායමක සිටින සිසුන් සංඛ්‍යාව 400 දක්වා ඉහළ දැන්වීමට අපි කටයුතු කරගෙන යනවා. අනාගත ඉංජිනේරුවන් ලෝකෙට බිහි කරන මේ අති දැවැන්ත ඉංජිනේරු පීඨය අපේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන්ම වෙන්වන සුරපුරයක්. ලබන ජනවාරි 22 වෙනිදා සිට මෙහි අත්දැකීම විඳගන්න ඔබත් සූදානම් වන්න.